සාදරෙන් පිළිගන්න ඔයාලා හැමෝමම knowledge with isha YouTube channel එකට. ඉතින් ඔයාලා මේ අද එකතු වෙලා ඉන්නේ මගේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරමු මොකද්ද මේ YouTube algorithm එක කියන්නේ කියලා. YouTube algorithm එක කියන්නේ වීඩියෝ රෑන්ක් කරන සිස්ටම් එකක්. ඒක human කෙනෙක් නන් නෙමෙයි. AI එකක් එක්ක machine learning system එකක් එකතු වෙලා තමයි මේ algorithm එක හැදෙන්නේ. algorithm එකේ ප්‍රධාන අරමුණ තමයි මිනිස්සුන්ව YouTube එකේ වැඩි වෙලාවක් තියාගන්න එක. YouTube එකට වීඩියෝ එක හොඳද නරකද කියලා වැඩක් නෑ. ඔඩියන්ස් එක බලනවද නැද්ද කියන එකයි වැදගත්. YouTube algorithm එක YouTube වීඩියෝ එක ප්‍රධාන දේවල් කිහිපයක් නිරීක්ෂණය කරනවා. පළවෙනි එක තමයි CTR කියන්නේ. මොකද්ද මේ CTR කියන්නේ? CTR කියන්නේ වීඩියෝ එක පෙන්නුවට පස්සේ ක්ලික් කරන percentage එක. දෙවෙනි එක තමයි watch time. YouTube එකට views වලට වඩා watch time වැදගත්. තුන්වෙනි එක තමයි audience retention. හතරවෙනි එක engagement. ඒ කියන්නේ like, comment, share. ඇල්ගොරිතම් එක හිතන්නේ මෙහෙමයි. මිනිස්සු උද්‍යෝගිමත් කරන වීඩියෝ එක හොඳ කන්ටෙන්ට් එකක් කියලා. අපි දැන් කතා කරමු YouTube short algorithm එක ගැන. YouTube short algorithm එක long video algorithm එකට වඩා ගොඩක් වෙනස්. short algorithm එක short video එක ප්‍රධාන දේවල් කිහිපයක් සලකා බලනවා. ඒ වගේම පළවෙනි එක තමයි ඔයාගේ audience එක ඔයාගේ short video එක සම්පූර්ණයෙන් බලනවාද කියන එක. දෙවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක ආයෙ බලනවා නම් ඒක ඇල්ගොරිතම් එක බූස්ට් කරන්න ගොඩක් උදව් වෙනවා. තුන්වෙනි එක තමයි ඔයාගේ වීඩියෝ එක කොච්චර දෙනෙක් බලනවද එහෙම නැත්නම් කොච්චර දෙනෙක් මග හරිනවද කියන එක. ගොඩක් දෙනෙක් ස්විප් කරලා යනවා නම් ඇල්ගොරිතම් එකෙන් හිතනවා ඔයාගේ වීඩියෝ එක හොඳ නැති එකක් කියලා. ඒ වගේම තමයි ඔයාගේ වීඩියෝ එක ගොඩ දෙනෙක් බලනවා නම් ඇල්ගොරිතම් එකේ හිතනවා ඔයාගේ වීඩියෝ ගොඩක් හොඳ වීඩියෝ එකක් කියලා. අපි දැන් කතා කරමු new channel algorithm එක ගැන. කවුරු කොහොම කිව්වත් අලුතෙන් හදපු channel එකක් algorithm එකකින් ගොඩක් අයට පෙන්නනවා. ඒ වුණාට ඒ channel එක active නැත්නම් එයාගේ තියෙන්නේ copyright content නම් reach එක down වෙනවා. ගොඩක් අය කියනවා YouTube algorithm එක නරක දෙයක් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. audience behavior එකේ mirror එකක් තමයි මේ YouTube algorithm එක කියන්නේ. මිනිස්සු ඔයාගේ වීඩියෝ එක බලනවා නම් ඇල්ගොරිතම් එක ඔයාගේ වීඩියෝ එක පුෂ් කරනවා. ඒ වගේම මිනිස්සු ඔයාගේ වීඩියෝ එක බලන්නේ නැත්නම් ඇල්ගොරිතම් එක ඔයාගේ වීඩියෝ එක පුෂ් කරන එක නවත්තනවා. YouTube ඇල්ගොරිතම් එක ගැන ගෙනපු මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඒ වගේම ඔයාලට තවත් වීඩියෝ බලන්න ඕන නම් මම subscribe කරලා bell icon එක all කරලා තියාගන්න.